සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේ සෙත්තරන ටීවී YouTube නාලිකාව ඔස්සේ පෙර දවසේ කතා කරගත්තම සාකච්ඡාවේ තුන්වෙනි අදියර මෙසේ ඔබ ඉදිරියට ගෙන හැරපාන්නට සූදානම්. ඒ සඳහා අප අද දවසේ මේ සාකච්ඡාව සඳහා ආරාධනා කර සිටිනවා පාද නමස්කාර පූර්වක ඔබත් මමත් හැම කෙනෙක්ම හොඳින් දන්නා හඳුනන ජ්‍යොතිෂ්‍යානු පිළිබඳව වඩා දැනුමක් තියෙන අපේ ගම්පහ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි ඔබතුමියටත් විශේෂ ශක්තියේ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම ලැබේවා. අපේ හාමුදුරුවනේ අපි අහලා තියෙනවා විවිධ නැකත් වර්ග පිළිබඳව. එතකොට මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි ගර්භධාරණ නැකත්වල යම්කිසි බලයක් තියෙනවද? ගර්භධාරණ නැකත් තියෙනවා. සුරේකනෝන ගර්භධාරණ නැකත් කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් පුද්ගලයෙක් විවාහ දිවියට පත් වෙනකොට තෙල් චාච්චිය ලිපේ තියෙන තැන ඉඳලා සියලු දෙයකටම නැකත් හදනවා. මොකද මේ නැකත් ගැළපීම් කරන්නේ නැකත් සීහුම් චක්‍රයේදී පුරුෂයාගෙන් ස්ත්‍රියටත් ස්ත්‍රියගෙන් පුරුෂයාටත් ගැළපෙන දවසක් තමයි තෝරගන්නේ. එහෙම බලද්දී මේ ගර්භධාරණ නැකතට මූලික ස්ථානයක් දෙනවා. මොකද ගර්භධාරණ නැකත් වෙලාවේදී තමයි ඇත්තටම මේ නැකත් වෙලාවේදී තමයි මේ පුරුෂයා සහ ස්ත්‍රිය යහන්ගත වෙන්නේ. ඒ වෙලාවට තමයි යහන්ගත වෙලා ඒ ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ. ඒ වෙලාවට හදන නැකතට අනිවාර්යෙන්ම හොඳ මේ සමාජයේ පුරාවටම සැරිසරන හොඳ විඥාන ධාතු ඉන්නවනේ. ඒ විඥාන ධාතුවක් අර කාන්තාවගේ කුසට ඇතුල් වෙනවා. ඒ වෙලාවට හොඳ දෙයක් තමයි ඇතුල් වෙන්නේ. හරියට නිකන් ඒ වෙලාව මේ අර දිව්‍ය ලෝකේ ගේට්ටු ඇරිය වෙලාව වගේ. දිව්‍ය ලෝකයේ ගේට්ටු ඇරලා තියෙන වෙලාවට වගේ හොඳ අය තමයි ඒ වෙලාවට ඇතුල් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ගර්භධාරණ නැකතක් සිකුරුගේ බලය, චන්ද්‍රයාගේ බලය වැඩි විදිහට ස්පුටයන් වැඩි විදිහට අල්ලලා ඒ නැකත් හදන්න පුළුවන්. ඒ නැකත් හදලා දීලා අද අපි එහෙම දේවල් කරලා දීලා අද ගොඩාක් මිනිස්සු ඒවෙන් සැනසුම විඳිනවා. ඉතින් අන්න ඒ නිසා ඒ දේවල් ඇත්තටම කරනවා නම් හොඳයි සුරේකනෝන. ඒ ගර්භධාරණ නැකත ඉතාමත්ම වැදගත් අලුත විවාහ වෙන යුවලකට. අපේ හාමුදුරුවනේ දිශා 8ක් තියෙනවනේ. එතකොට අපි අහලා තියෙනවා ජීවිතයේ යම් දේවල් විවිධ දිශාවන් ඔස්සේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් ආකාර පිළිබඳව. එතකොට මම ඔබ වහන්සේගෙන් නැවතත් දැනගන්නට කැමතියි විවාහක යුවලකට නිර්ත දිශාවේ ඇති වැදගත්කම මොකක්ද කියලා. නිරිත දිශාව කියලා කියන්නේ සුරේකනෝනා ඇත්තටම කියනවා නම් මේ නිරිත ඉඳලා ඊසානට තමයි ලෝකේ ඕනෑම දෙයක් ගමන් කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කාලගුණය ගැන ඉගෙන ගන්නකොටත් අපි දන්නවනේ නිරිත දිගමෝ සම්සුලං ඊසාන දිගමෝ සම්සුලං එහෙමනේ අපි ඉගෙන ගන්න. මේ දෙවිවරු ගමන් කරන්නා වූ රේඛාව නිරක්ෂ රේඛාව තමයි මේ නිරිත හරහා ඊසානට. මේ නිරිත දිශාවේ සාමාන්‍යයෙන් ගත්තහම ස්වාමියා සහ බිරිඳ නිරිත දිශාවේ කාමරයක නිරිත දිශාවේ ඇඳ තබාගෙන ඊසාන උතුර දිශාවට තමන්ගේ හිස යොමාගෙන නිදනවනම් පෞල් ජීවිතේ සාර්ථකයි. මොකද කායික පෞල් ජීවිතයක් සාර්ථක වෙනවා. මොකද එතකොට තමයි දෙන්නා තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ජීවත් වෙන්නේ. ආන්න එතකොට පෞල් ජීවිතේ නෝනාට සහ මහත්මියට හංගල වැඩ කටයුතු කරන්න දෙයක් නැහැ. මොකද නිරිත දිශාව කියලා කියන්නේ නිරක්ෂ රේඛාව. දෙවිවරු ගමන් කරන්නා වූ අදෘශ්‍යමාන යහපත් බලශක්තියින් ගමන් කරන දිශාව. මරු නැති දිශාව ඊසාන.
එතකොට ওই ඊසාන පැත්තට තමයි නිදිති ඉඳලා අපි ගමන් කරන්නේ. ඒ නිසා අපේ ජීවිතවලට කිසිම කරදරයක් බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපි කතාවටත් කියන්නේ පෞල් පන්සල් වෙනවා කියලානේ. පෞලක් වෙද්දි පන්සලක් හැටියට බොහොම නිවිච්ච මිනිස්සු ජීවත් වෙන තැනක් බවට පත්වීම තමයි මේ පෞල කියන්නේ. ඉතින් ඒ නිසා ඒ පෞල නිර්ත දිශාව තුල ඉන්නවනම් ජීවිතයට සුබදායක වෙනවා. සාමාන්‍යයෙන් විවාහ ජීවිතයේ මුදුන්පත් වුණාට පස්සේ බලාපොරොත්තු වෙන එකම බලාපොරොත්තුව තමයි දරු සම්පත. අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරු සම්පතට වඩා එහා ගිය දෙයක් අපිට අපේ ජීවිතවල නැහැ. ඉතින් ඒ නිසා මේ දරු සම්පත නොමැතිකම නිසාම බහුතරයක් දෙනාගේ මේ විවාහ ජීවිතයේ දෙදරා යන්නට මෙන්න මේ කාරණාව හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ අතර අපේ හාමුදුරන්ගෙන් අපි දැනගන්න කැමැත්තෙන් ඉන්නවා විවාහයක් තුළින් දරුවන් නැත්නම් ජ්‍යොතිෂානුකූලව ඒ පිළිබඳව යම්කිසි මොනවා හරි දෙයක් කරන්න පුළුවන්ද අපේ හාමුදුරනේ? දරුවන් නැත්තම් සුරේකනෝන කරන්න තියෙන ප්‍රතිකර්ම රාශියක් තියෙනවා වෛද්‍ය විද්‍යාව තුලත් තියෙනවා. ඒ වගේම බටහිර වෛද්‍ය විද්‍යාව තුලත් දේශීය වෛද්‍ය විද්‍යාව තුලත් දෙකේම දරුවන් නැති කමට ප්‍රතිකර්ම කරන්න තියෙනවා. හැබැයි ඒ ප්‍රතිකර්ම කරනවා නම් ඒ ප්‍රතිකර්ම සිදු කළ යුත්තේ කාටද කියලා බලන්න පරීක්ෂණ කරන්න ඕන. සමහරක් වෙලාවට පුරුෂයාට මද සරුභාවයක් තියෙනවා. කාන්තාවට තියෙනවා. ඒ දේවල් වෛද්‍ය විද්‍යාව තුලින් හොයාගත්තත් ඒ දේවල් වලට ප්‍රතිකර්ම නැහැ. හැබැයි ජ්‍යොතිෂ්‍ය තුල තියෙනවා. මොකද සාමාන්‍යයෙන් කාන්තාවක් වැඩි වියට කුංචි දැරියක් වැඩි වියටපත් වුනහම ඒ වැඩි වියටපත් වෙන මොහොතේදී හෝ වැඩි වියටපත් උනයන් පස්සේ තනිකන් දෝෂ වලට ලක් වෙනවා. කලු කුමාර දෝෂ වලට ලක් වෙනවා. මේ කලු කුමාර දෝෂ තනිකන් දෝෂ වලට ලක් වුනහම ඇත්තටම කියනවා නම් දරුවෝ නැහැ. ඒක ලොකු ගැටලුවක්. අන්න ඒ නිසා දරුවෝ නැතිකම නැති කරගන්න පුළුවන් සෙත් ශාන්ති ක්‍රම ආශිර්වාද ක්‍රම තියෙනවා. කර්මගත දෝෂයක් නොවේයි නම් දෙදෙනාටම කර්මගත දෝෂයක් නොවේයි නම් දරු සම්පත උරුම කරවාගත හැකි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න පුළුවන්. කර්මය අපේ ජීවිතවලට බලපාලා නැත්තම් කරපු අකුසල කර්ම බලපෑමෙන් ඔය දෙදෙනාටම දරුවන් ලැබෙන්නේ නැති අන්න ඒ වගේ තත්වයක් නොවේ නම් පුළුවන් අනිවාර්යයෙන්ම දරු සම්පතකට උරුමකම් කියන්නේ ඒවට ශාන්ති කර්ම අපේ පරිේශන මධ්‍යස්ථානයේ තුල අපි සිද්ධ කරනවා. මිනිස්සුන්ට මේ දේවල් වලින් වැඩ කටයුතු අපි කරලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් තාමත්ම පෞද්ගලික කාරණාවන් අපි නම් හෙළිදරව් කිරීම සිද්ධ කරන්නේ නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඇත්තටම මේ විවාහය කියන දේ විවාහ වුණාට පස්සේ සමස්ත ජීවිතේම විවාහය බවට පත් වෙනවා. යම් යම් තැන්වලදී මේ දෙදරා යාම නිසා අපේ මුළු ජීවිතේම ජීවත් වෙන මිනිසුන්ට එපා වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අද දවසේ මේ සාකච්ඡාව අවසානයේට පැමිණ සිටින මොහොතේ මම හිතන්නේ කොටස් වශයෙන් අපි දින 3කම අපි ඔබ හමුවට විවිධ ගැටලු රාශියක් රැගෙන ආවා. ඒ පිළිබඳව වටිනා කියන අදහස් තොගයක් එහෙමත් නැත්නම් ජීවිතයේ අපිට ගොඩනගා ගන්නට ඕැසි කරුණු කාරණා බොහොමයක් අපේ ගම්පහ හාමුදුරුවන්ගෙන් අපිට අසා දැනගන්නට හම්බ වුණා. මම හිතනවා ඔබටත් මටත් ඒවා අපේ ජීවිතවලට ගොඩාක් සාර්ථකත්වයේ කරා ගෙන යන්නට අවශ්‍යතාවය මත ගොඩක් දේවල් කරුණු අපිට ලැබෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි අපේ හාමුදුරනේ මේ ගැටලු බලබාධා මැද මේ සියල්ලක් අවසානයේ අපි ජ්‍යොතිෂානුකූලව කොහොමද කෙනෙක්ගේ විවාහය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක මම ඔබ වහන්සේගෙන් සාකච්ඡාවේ අවසාන ප්‍රශ්නයේ විදිහට දැනගන්නට කැමතියි. විවාහ ජීවිතයේ සුරේකනෝන සාර්ථක කරගන්න නම් අපි දැන් මෙතෙක් වෙලා ඉතින් කතා කරානේ දැන් මේ මාතෘකා කීපයක්ම කතා කරානේ වීඩියෝ ගණනාවක. ඉතින් ඇත්තටම කියනවා නම් සාර්ථක කර ගැනීමට නම් ප්‍රථමයෙන්ම අපි සිද්ධ කරන්න ඕන අපේ නිවාසයේ වාස්තු දෝෂ තියෙනවාද කියලා බලන්න ඕන.
ඒ වාගේම දෙන්නාගේ ජන්මපත්‍ර පරීක්ෂා කරලා විවාහ දිවියට පත් වෙලාද පොරොන්දම් ගලපලාද කියලා බලන්න ඕනේ. ආදී දේවල් සියලු දෙයක්ම මේ කායික මානසික සමාජීය පසුබිම පිළිබඳව හොයලා බලලා වාස්තු දෝෂ පිළිබඳව නැකත් දෝෂ පිළිබඳව පොරොන්දම් පිළිබඳව ජන්මපත්‍ර පිළිබඳව ආදී සියලු දෙයක් මනාව සැලකිල්ලට අරගෙන හරියට කරොත් හරියට වැඩ කටයුතු ටික කරගත්තොත් ඒ පෞල් ජීවිතේ සාර්ථක වෙනවා මොන జగතටවත් ඒ පෞල් ජීවිත බිඳින්න බෑ. පෞල් ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ නෝනා සහ මහත්මිය මහත්මයා නෝනා මහත්මිය සහ මහත්මයා දෙදෙනාම විශ්වාසයෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව දෙදෙනාට දෙදෙනා සමාජානුයෝජනයෙන් යුක්තව ජීවත් වීම තමයි විවාහ ජීවිතයක් සාර්ථක කරගන්න තියෙන එකම කාරණාව. ඒ දේවල් වලට මේ ජ්‍යොතිෂ විද්‍යාව, වාස්තු විද්‍යාව, වාස්තු ශාස්ත්‍ර, ඒ වගේම গুপ্ত විද්‍යාවන් ආදී මේ හැම විද්‍යාවක්ම එකතු කරගෙන ඒ දේවල් පිළිබඳව විශ්වාසයකින් යුක්තව ජීවිතය පහසු කරවා ගැනීම උදෙසා කටයුතු කළොත් ඒ පෞල් ජීවිතය අතිශයින්ම සාර්ථක වෙනවා. ඒක කාටවත් වළක්වන්නට බෑ. නැවතත් දවසක ජීවිතයට වටිනා කියන හරබර කතිකාවතක් ගොඩනගා ගැනීමට ඔබගේ යාළින්දයට ගොඩවදින බලාපොරොත්තුවෙන් අපි අද සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙනවා. මෙසේ අපේ හාමුදුරනේ ඔබ වාසයට බෙහෙවින්ම පෙන්. නැවතත් දවසක හමු වෙමු. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.